ඒ කාලේ මට ආරංචි වුණ විදිහට නිස්සංකස ඕස්ට්‍රේලියාවේදී ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. මාස 3-4ක්ම එයා සිහි කල්පනාවක් නැතුව ඉඳලා තියෙනවා. රිකවර් වුණයින් පස්සෙත් එයාට මාස ගණනාවක් ගිහිල්ලා තියෙනවා අම්මා ගැන හොයලා බලන්න. ඒ කාලේ ඉන්දුගේ මාමා කලේ දරුවෝ නැති එයාගේ දුවට හදාගන්න ඔයාව දීපු එක. ඉපදිච්ච ගමන් දරුවා නැති වුණා කියලා ඉන්දුගේ හිත හදපු එක. ඊට පස්සේ තමයි ඔක්කොම එකතු වෙලා බොරු කරලා ඔයාගේ අම්මට මාව කසාද බඳලා දුන්නේ. එදත් ඒ මිනිස්සයා මට ඇත්ත කිව්වනම් මං එදත් ඉන්දුට කැමති වෙනවා මන්දෝදරි. මට උල ගන්න බැරි දුකක් තියෙන්නේ. ඒ වගේ දෙයකට කට්ටියම එකතු වෙලා මාව අන්දපු එක ගැනයි. ඉතින් එහෙම දෙයකට අම්මගෙන් තරහ පරිමාණක පවුනේ. මං ඒක දැනගන්න කලින් ඔයාගේ අම්මා ඒක දැනගත්තා මන්දෝදරි. එයා කළෙත් ඒ දේවල් දැනගත්තයින් පස්සේ එයාගේ මාමා කරපු දේම තමයි. අන්න ඒ ගැනයි මට මේ තරම් වේදනාවක් තියෙන්නේ මන්දෝදරි. හැබැයි ඒ වැඩේම මටත් වඩා අසාධාරණයක් වුණේ වාට. එදා ඉන්දුත්තරා මට ඇත්ත කිව්වනම් එහෙනම් සංකල්පත් ඔයත් මේ තරම් දුකක් විඳින්නේ නැහැ දරුවෝ. එහෙනම් සංකල්ප දන්නවා එහෙනම් සංකල්පට සහෝදරියක් ඉන්නවා කියලා. මන් දන්නවා මට තව දුවෙක් ඉන්නවා කියලා. කවදාවත් පිරිමිකට බොරුවක් කරන්න එපා. ගෑණියෙකුට උනත් බොරුවක් කරන්න එපා. ජීවිතේ Tamanට ඇත්ත කියන්න තියෙන විනාඩි කීපය කවදාවත් අහිමි කරගන්න එපා. එහෙම වුණොත් මුළු ජීවිත කාලයම දුක් විඳින්න වෙනවා. අපේ නාලිකාවෙන් අපි ඔයාලට ගේන පළවෙනි වීඩියෝ එක මේ. අපේ සමාජයේ ඇත්ත කියන්න ඕන කියන තැන ඉන්න මිනිස්සුන්ට ඇත්ත කියන්න බැරි මිනිස්සුන්ට ඇත්ත කියන තැනට ගේන එක තමයි අපේ අරමුණ. වැරදි නොකරපු මිනිස්සු මේ සමාජේ කොහෙවත් නැහැ. වැරදි නොවෙච්ච මිනිස්සුත් මේ සමාජේ කොහෙවත් නැහැ. හැබැයි අපි දැන වෙච්ච වැරදක් හෝ නොදැන වෙච්ච වැරදක් විශේෂයෙන්ම තමන්ගේ ස්වාමි පුරුෂයාට කියන්න ඕන. තමන් දැනෙන තමන් අතින් වෙච්ච ඕනෑම වරදක් ඕනෑම දෙයක් ස්වාමි පුරුෂයාත් එක්ක බෙදා ගන්න දෙපාරක් හිතන්න හොඳ නැහැ. කියන්න ඕනම දේ අනිවාර්යයෙන්ම කියන්න ඕන. එහෙම නොවුනොත් ඒ විනාඩි කීපේ කියන්න තිබුණු දේ හින්දා මුළු ජීවිත කාලයක්ම ඔයාලට විඳවන්න වෙනවා. අනන්ත වූ විනාඩි ගානක් ඔයගලන්ට විඳවන්න වෙනවා. ඒ නිසා ඔයාලා විතරක් නෙමෙයි ඔයාලගේ දරුවෝ ඔයගලන්ගේ පරම්පරාවයි ඔයාගේ ඥාති යාළු හිත මිත්‍රයෝ මේ හැම දෙනාටම විඳවන්න වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඇත්ත කතා කරනවා නම් සමාජයේ මේ වගේ චරිත ගොඩනැගෙන්නේ නැහැ. මේ වාණිජ්‍ය කතාවේ වුණත් මේ තාත්තා කියන කැරක්ටර් එකට දීලා තියෙන තැන ඇත්තටම ඒක විග්‍රහ වෙන විදිය. එහි තියෙන විශේෂ ගුණාංග, ඔහුගේ ඉවසීම, ඔහු මේ දේවල් දකින විදිය,
ඉතාමත් උපේක්ෂාවෙන් ඔහු මේ සියල්ල විඳගන්න විදිය පිරිමිය අවසානයේදී පලිගන්නවා වෙනුවට අතහැරීම ප්‍රගුණ කළාට පස්සේ කවදාවත් ආපහු හරින්න බෑ ආපහු ඇදලා ගන්න බෑ මිනිහෙක් ගෑණියෙක්ගෙන් පලිගත්තොත් වෛරය පිරිමැහුවොත් ඒක පුළුවන් ආපහු හරව ගන්න. එතනින් එහාට ඒක ඉවර වෙයි. හැබැයි ඔහු අත්හැරීම කියන තැනට ආවොත් මේ හේතු නිසා අතහැරියොත් කවදාවත් කිසිම වෛරකින් ආපහු ඔහු හරව ගන්න බෑ. දරුවන්ට විසිද්ධ වෙන මෙන්න මේ වගේ අසරණ වීම වෙන්නේ නැහැ. ගැහණියෙක් හැමදාම ඇත්ත කතා කරලා හරියට ජීවත් වුණොත්. පිරිමි දෙන්නෙකුට එකවර තාත්තේ කියන්න සිද්ධ වෙනවා නම් දරුවෙකුට ඒක කොයිතරම් අවාසනාවක්ද. ඔපරේෂන් එක වුණත් මෙහෙ කරගන්න අමාරු නම් පිරිමියෙක් තාත්තා කෙනෙක් වෙන්නේ ගෑණියෙක් එක්ක සංසර්ගයේ ඉච්ච පළියට නෙමෙයි. තාත්තා කෙනෙක් වෙන්න නම් පිරිමියෙක්ට තියෙන්න ඕන හොඳ පෞරුෂයක්. වගකීම් දරා ගැනීමේ හැකියාවක්. අභියෝගවලට මුහුණ දීමේ හැකියාවක්. ඒව නැති පිරිමි හුදෙක් ගෑනුන්ගේ සන්තර්පණය උදෙසා විතරක් තමන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න විතරක් ගෑනුන්ව පාවිච්චි කරනවා නම් ඒ මිනිස්සුන්ට තාත්තා කියන්නවත් තාත්තා කියන්නේ වටිනා නම ඒ වටිනා අද ගිහිල්ලා තන හිමි වෙන්නවත් සුදුසු කිසිම පිරිමියෙකුට හිමි වෙන්න සුදුසු නැහැ. මුළු ජීවිත කාලය තුරාම අනේ ඕ පුතේ කිසිම හැඟීමකට ලක් නොවි ඔයා හිත නිදා මේ තාත්තා කියන චරිතය තාත්තා කියන මනුස්සයා කරන සේවය ආව බලා ගන්න දැන් කොයිතරම්ද කියන එක ඕනොටත් වැඩි කට්ටිය ඔයාලා දන්නවා. ඉතින් බලන්න මේ කතාව පුරාවට මේ කතාවේ අනිත් චරිත කොහොම වුණත් මේ චරිතය ගොඩනැගිලා තියෙන විදිය, ඔහුගේ උපේක්ෂාව, ඔහු මේ සියලු ගැටලු වලට මුහුණ දෙන ආකාරය, සියල්ල තනියම විදදරා ගන්න ආකාරය, ඔහු කොයිම වෙලාවකවත් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ මතින් ගෙදර අරවුල් වේරුල් ඇති කරගන්න නැතුව කටයුතු කරන ආකාරය මේ හැමදේම සමාජයට හොඳ පයින්ඩයක් දෙනවා. සමහරක් වෙලාවට අපි ටෙල් නාට්‍ය කියන එක ප්‍රතික්ෂේප කළා වුණත් ඇතැම් ටෙල් නාට්‍ය වලින් අපිට උකහා ගන්න අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. තාක්ෂණික පැත්ත නෙවෙයි මම මේ කියන්නේ කතාමය පැත්ත, හරයාත්මක පැත්ත අපිට උකහා ගන්න දේවල් තියෙනවා. ඉතින් මේ වගේ වටිනා දේවල් මේ විදිහට විචාරාත්මකව අහන්න, දකින්න, බලන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.